මගේ නම සංචිත නාවල. මගේ පාසල සීවලි මධ්‍ය විද්‍යාලය. මගේ දිස්ත්‍රික් රැංක 4. මුලින්ම මම මේක අවස්ථාවක් කරගන්නවා මට මේ රිසල්ට් එක ගන්න උදව් කරපු හැමෝටම විශේෂයෙන්ම ගම්මැට තාත්තට ඒ වගේම ගුරුවරුන්ට ස්තුති කරන්න. ඇත්තම කියනවා නම් මම ඒ ලෙවල් වලදී වැඩ පටන් ගත්තේ මැද හරියේදී. ඒ වෙනකොට මගේ විෂයන් වල ලකුණු ගොඩක් අඩුයි. ඒ කියන්නේ කෙමිස්ට්‍රි වල වගේ ලකුණු 30 ගණන් තමයි තිබුණේ. ඉතින් මම දීප්තිස්ක තමයි කම්බයින්ඩ්ස් පන්ති ආවේ. සර් මට ලොකු සපෝට් එකක් දුන්නා කම්බයින්ඩ් පැත්ත හදාගන්න. ඒ වගේම සර් එක්සෑම් එකට මාස කීපයකට කලින් සිලබස් කවර් කරන නිසා ඉතුරු කාලෙදී අනිත් සබ්ජෙක්ට් දෙකේ ලකුණුත් ගොඩක් ප්‍රමාණයකින් වැඩි කරගන්න පුළුවන් වුණා. සර්ගේ තියරි පන්තිය ගත්තොත් ඒකේ අපි හැදුවේ ගොඩක් අමාරු ගණන්. ඒ කියන්නේ කම්බයින්ඩ් මැත්ස් ලෙවල් එකට වඩා එහාට ගිය 6 මැත්ස් ගණන් තමයි සෑහෙන්න හැදුවේ. ඉතින් ඒක ඇත්තටම අපිට වාසියක් වුණා එක්සෑම් එකේදී. මොකද අපි පේපරේ ගත්තයින් පස්සේ පේපරේ තිබ්බ ගණන් අපි හදපුවට සාපේක්ෂව නිකන් අර මොනවද මේ ගණන් කියලා හිතන ටයිප් එක තමයි උනේ. ඉතින් ඊට අමතරව සර්ගේ තියරි ගැන ගත්තොත් බොහොම අමාරු පාඩම් අනුකලනය ආකලනය වගේ අමාරු පාඩම් පවා හැමෝටම තේරෙන විදිහට ලේසි විදිහට අපිට පන්තියේ බෝරින් නැතුව අහන් ඉන්න පුළුවන් විදිහට සර් කියලා දුන්නා. සර්ගේ පේපර් ක්ලාස් එකේදී පේපර් වර්ග දෙකක් තිබුණා අමාරු පේපර් ලේසි පේපර කියලා. මම නම් ලේසි එක තමයි කරේ. ඇත්තම කිව්වොත් ඒක නම විතරයි ලේසි කියලා තියෙන්නේ. පේපරේ ලේසි නෑ පොඩ්ඩක්වත්. ඉතින් ගොඩක් ඒවට මට ලකුණුත් නැහැ. ඒ වුණාට මම දිගටම පේපර් ක්ලාස් නවත්තන්න නැතුව ආවා. ඉතින් මට ඔයාලට කියන්න තියෙන්නේ පේපර් ක්ලාස් වලදී එහෙම පේපර් අමාරුයි නැත්තම් ලකුණු නැහැ කියලා එන්න නැතුව ඉන්න එපා නවත්තන්න එපා දිගටම එන්න. මොකද ඒක ඔයාලට ලොකු හයියක් වෙයි. මට ඇත්තටම අද මේ රිසල්ට් එක ගන්න ඒ සර්ගේ පේපර් ක්ලාස් එකෙන් ලොකු සපෝට් එකක් දුන්නා. ඉතින් ඊට අමතරව ගත්තොත් පන්තියේදී මම සාමාන්‍යයෙන් සර්ගෙන් දැන් ගණන් කීපයක් එක දිගට දෙනවනේ. ඒකෝට සර්ට කලින් ඒ ගණන් ටික හදන්න සෑහෙන try එකක් දෙනවා. ඒ වගේම ගෙදර ගියන් පස්සේ සර්ගේ ටියුට් වල තියෙන ගණන් ආපහු හදනවා. ඊට අමතරව අවුරුදු 20ක වගේ පාස් පේපර්ස් මම කරලා තියෙනවා. ඉතින් ඔයාලත් කියන්නේ මේක ටිකක් කැපකිරීමක් කරන්න වෙනවා. මොකද මේක ලංකාවේ හැම වෙලෙම එක්සෑම් එක නිසා අපිට මහන්සි වෙනවා මේකට හොඳ තැනකට එන්න නම්. දීප්තිස් ගැන ගත්තොත් සර් හිටපු පාසල් ගුරුවරයෙක් නිසා සර්ට එක්ස්පීරියන්ස් එකක් තියෙනවා මාගින් පැනල් වල ඉඳලා එහෙම පේපරේ හැදෙන විදිය ගැන. එහෙම සර්ට සම්පූර්ණ අයිඩියා එකක් තියෙනවා ඒක ගැන. ඒ වගේම ඉතින් සර්ගේ පැත්තෙන් සර්ට වෙන්න පුළුවන් හැම දෙයක්ම 100%ක්ම අපිට සාර්ථකව ඉෂ්ට කරලා දුන්නා. ඉතින් ඒ වගේම සර් ඔයාලටත් ඒ දෙයම කරනවා. ඒ ගැන පොඩ්ඩක් සැකයක් තියාගන්න එපා. ඔයාලට තියෙන්නේ ටික මහන්සිලා ඉගෙන ගන්න. ගේම අතාරින්න එපා. ඔයාලට දැන් ඉන්න තත්ත්වයේ ඇත්තටම ලකුණු අඩුයි එහෙම කියලා ඒක නවත්තන්න ලෑස්ති වෙන්න එපා. ඔයාලට හොඳ තැනකට එන්න පුළුවන්. එකම ටික මහන්සිලා වැඩ කරන්න. කවදා හරි දවසක හොඳ රෑන්ක් එකක් දාලා ආයේ අම්මට තාත්තට ඒ වගේම පාසලට ගුරුවරුන්ට ආඩම්බරයක් වෙන්න. ඉතින් ඔයාලට ජය වේවා.